සියලුම දෙනාට ඔන්න ඉතින් අදත් ගොඩ කාලයකට පස්සේ පයිප් ක්ලීනර් මල් වාස් එකක් හදන්න වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. අපේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැම්ම bell icon එක click කරලා subscribe කරන්න. Facebook page එක like කරන්න. ඉතින් අපි අද මොකක්ද කරන්න කියලා බලමු යමු වීඩියෝ එකට. අපි අද ඉස්සෙල්ලාම හදන්න යන්නේ මෙන්න මේ වගේ මල් කිනිත්තක්. මේ වගේ මල් කිනිත්තක් කොහොමද හදාගන්නේ කියලා. එතකොට මෙතන මල් පොකුරක් ඇත්තරම තියෙන්නේ. මල් කීපයක එකතුවක් තියෙන්නේ. එතකොට මේකෙන් මම මෙන්න මේ වගේ සෙට් එකක්ම හදාගෙන තියෙනවා මේ අපේ මල් වාස් එකට. මෙන්න මේ වගේ. ඊට අමතරව මම මේකට කොලේ විදිහට මෙන්න මේ වගේ අතු 3ක් හදාගෙන තියෙනවා. එතකොට අද මේක හදන හැටි කියලා දෙනවා. ඊගාවට මේ මල් අත්ත හදන හැටි කියලා දෙනවා. ඊට අමතරව මේකට මම තවත් වෙනම කොළ ටිකක් මේ වගේ හදාගෙන තියෙනවා. එතකොට මේකත් මම ඔයාලට අද හදන විදිහ කියලා දෙනවා. මේ තියෙන්නේ අපි වගේ හදාගත්තු මල් වට්ටියක්. ඉතින් මේකිනුත් මම මේ වගේ මල් ගණනාවක් හදනවා. ඉතින් ඔයගොල්ලොත් වීඩියෝ එක කරලා ඉවරුනාට පස්සේ හදලා බලන්න. මේ තියෙන්නේ පයිප් ක්ලීනර්. රතු පාට තියෙනවා, කොළ පාට තියෙනවා. කැමති පාටකින් අපිට මල් ටික හදන්න පුළුවන්. මම කොළ පාට අරගෙන තියෙන්නේ පත්‍රවලට. එතකොට අද මේක චූටි මලක්. චූටි මල් ගොඩක් එකතු වෙලා හැදෙන්නේ. මම මෙතන මල් කීපයක් හදාගෙන තියෙනවා. මම ඔයගලන්ට මල් කීපයක් හදන හැටි පෙන්වන්නම්. කැමති පාටක් ගන්න පුළුවන්. මෙතෙන්දි මම රතු පාටයි රෝස පාටයි අරගෙන තියෙනවා. එතකොට බලමු කොහොමද මේ මල හදන්නේ කියලා. එක මලකට එක පයිප් ක්ලීන් එකක් යනවා. පයිප් ක්ලීන් එක අරගෙන ඔයාගේ මේ ඇඟිල්ලේ මට්ටමට සාමාන්‍යයෙන් අඟලක් විතර වගේ එළියට තියලා මෙන්න මෙහෙම අල්ලලා පයිප් ක්ලීන් එක මෙන්න මෙහෙම නවා ගන්නවා. නවාගෙන ඉවරලා මේක 1යි 2යි වට දෙකක් කරකවනවා මෙන්න මේ විදිහට. ඊගාවට ආයෙම මේ ප්‍රමාණයටම ඔයාගේ මේ ඇඟිල්ලේ ප්‍රමාණයට මේ ඇඟිල්ල තියලා ඇඟිල්ලේ ප්‍රමාණයට මේ වගේ රවුම හදාගෙන 1යි 2යි කියලා කරකවනවා. එතකොට මේ අපි අඟලක් විතර තියාගත්තු කොටස මෙන්න මෙහෙම පල්ලෙහාට කරගන්නවා. ආයි ඇඟිල්ලේ ප්‍රමාණයට අරගන්නවා 1යි 2යි. ආයෙම ඇඟිල්ලේ ප්‍රමාණයට අරගන්නවා 1යි 2යි. ආයෙම ඇඟිල්ලේ ප්‍රමාණයට අරගන්නවා 1යි 2යි. දැන් මෙහෙම අරගත්තාම මෙතන පොඩි කොටසක් ඉතුරු වෙනවා. අපි මේ කොටස මෙතනින් මෙන්න මෙහෙම පල්ලෙහාට අරගෙන මේ අපි අඟලක් ඉතුරු කරගත්තු කොටස තියෙනවනේ. අන්න ඒ කොටසත් එක්ක මෙන්න මේ විදිහට කරකවනවා. දැන් මෙන්න මේ වගේ මලක් එනවා. දැන් අපි මේක නීට් කරගන්න ඕනේ. ලස්සන කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔන්න දැන් මම මේ මල් පෙති ටික හදා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම හිතලම මේකේ මල් පෙති කීපයක් විශාල කරා. එතකොට ඔයගොල්ලොත් මෙහෙම මලක් හදනකොට සමහර මල් පෙති කුඩා වෙන්න පුළුවන්. සමහර මල් පෙති විශාල වෙන්න පුළුවන්. එතකොට කුඩාම මල් පෙත්ත මොකක්ද කියලා බලලා ඒ මල් පෙත්තේ ප්‍රමාණයට අනිත් මල් පෙති ටික හදා ගන්න ඕනේ. එහෙම හදා ගන්නකොට දැන් මෙන්න මේ මල් පෙත්ත මගේ අනවශ්‍ය විදිහට විශාල වෙලා තියෙනවා. එතකොට මම කරන්නේ මේ මල් පෙත්ත මෙන්න මේ වගේ තව වටයක් කරකවනවා. මේ. එතකොට ළමයි මේ මල් පෙත්ත මේ අනිත් මල් පෙත්තේ ප්‍රමාණයට හැදෙනවා. දැන් මම මෙන්න මෙහෙම ඇඟිල්ල තියලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ මල් පෙති ටික උස්සනවා. මෙන්න මේ වගේ ලස්සන මලක් හැදෙනවා. මම නැවත වතාවක් එක කරන්නම්. පයිප් ක්ලීන් එකක් ගත්තා. එක මලකට එක පයිප් ක්ලීන් එකක් යනවා. සාමාන්‍යයෙන් අඟලක් විතර ඉතුරු කරලා ඇඟිල්ලේ වටේ කරකවලා මෙන්න මේ විදිහට රවුම හදාගෙන වට දෙකක් කරකවනවා. ආයි ඇඟිල්ලේ ප්‍රමාණයට තියලා වට දෙකක් කරකවනවා. ආයි ඇඟිල්ලේ ප්‍රමාණයට තියලා වට දෙකක් කරකවනවා. මේ විදිහට කරකවලා අපි පෙති 5ක් හදා ගන්නවා. වැඩිපුර කොටස එතනින්ම යරට අරගෙන අපි අර යටින් ඉතුරු කරගත්ත කොටසත් එක්ක මෙහෙම කරකවනවා. මේ විදිහට මලක් එනවා. මේ එන මල අපි නීට් කරගන්න ඕනේ. පිළිවෙලකට ලස්සනට හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ලස්සනට හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා මෙන්න මෙහෙම උඩට මල් පෙති ටික හදනවා. මම තවත් මල් කීපයක් කරනවා බලන්න.
අපි වට දෙකයි කරකවන්නේ, ඊට වඩා කරකවන්නේ නැහැ. බැරි වෙලා හරි එක පෙත්තක් විශාල වුණොත් විතරයි තව වටයක් කරකවලා ඒ පෙත්ත කුඩා කරගන්නේ. මල් ටික හදලා ඉවරයි. අපි මේකට මැදට රේණු දාන්න ඕනේ. එතකොට රේණු දානකොට මම මෙන්න මේ වගේ මල් රේණු අරගෙන තියෙනවා. මේ මල් රේණු අපි අරගෙන තියෙන්නේ මෙන්න මේ මල් රේණු වල කොටස් කපලා. ඒ කියන්නේ රේණු කොටස විතරක් කපනවා. මේ විදිහට මල් රේණු අරගෙන මෙන්න මේ විදිහට තියලා ටිමර් එකකින් මෙන්න මෙහෙම රේණු කොටස කපලා වෙනම ප්ලේට් එකකට දාගන්නවා. විදිහට මේකේ නූල් කොටස අපි අයින් කරනවා. මේ විදිහට තියාගත්තා කැපුවා. අපිට ඕන මේක දිගට කපා ගන්නත් පුළුවන්. මම දැන් ගොඩාක් කොට කරගෙන තමයි රේණු ටික වෙන් කරගත්තේ. දැන් ග්ලූ ගන් එක පාවිච්චි කරලා අපි මේ රේණු ටික මේ මල් වල මැද අලව ගන්න ඕනේ. මේ මල අරගත්තා. අරගෙන අපි මැද ගම් ඩොට් එකක් තියෙනවා. ටිකක් ලොකු ඩොට් එකක් තියන්න ඕනේ. තියලා අපිට ට්වින්ස් එකකින් මලේ මැදට රේණු ටික තියන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මෙහෙම එකක් ගානේ අපි අතින් තියන්න ඕනේ. මෙතෙන්දි පොඩි ගැටලුවක් තියෙනවා. මේක ටක් ගාලා තියන්න ඕනේ. එහෙම නැති වුණොත් මැද අපි තිබ්බ ගම් ටික වේලෙන්න බලනවා. ඉක්මනට වේලෙන්න බලනවා. සාමාන්‍යයෙන් රේණු 4ක් 5ක් තිබ්බහම ඇති. මේ විදිහට තියලා මේ රේණු ටික මෙහෙම ලං කරලා ලස්සනට හදන්න ඕනේ. නේ. මෙන්න මේ විදිහට. ඔන්න අපි රේණු ටික අලව ගත්තා. ඊගාවට අපි මේකට නටුවක් එකතු කරගන්න ඕනේ වෙනම. ඔයාලට ස්ටොකිනට් කම්බි පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හීනි කම්බියක් ඕනේ. ස්ටොකිනට් කම්බි පාවිච්චි කරන්න. කම්බියක් අරගෙන මෙන්න මේ වගේ පොඩි කොටසක් කපලා අරගන්නවා. ඊට පස්සේ මේ මල අපි ටේප් කරනවා. මේ විදිහට ටේප් කරලා මේ කම්බි කොටසක් මේක ඇතුලෙන් තියලා ටේප් කරනවාට පුළුවන් ඉස්සෙල්ලාම මලට කම්බිය අලවගෙන ඉන්න. ග්ලූ ගන් එක පාවිච්චි කරලා මලට කම්බිය අලවගෙන ඉවර වෙලා ටේප් කරන්නත් පුළුවන්. ටේප් කරනකොට මේ කෙලවර පොඩ්ඩක් ඉස්සෙල්ලාම ඇදලා ඉන්න. ඇදලා ටේප් කරන්න ගන්න. පළවෙනි ටේප් කරන්න පටන් ගන්න තැන වට 5ක් විතර එක තැන ටේප් කරලා ඊට පස්සේ කම්බිය තියලා ඊටු ටික ටේප් කරන්න ගන්න. පයිප් ක්ලීන් එක ඉවර වෙලා කම්බියට ටේප් එක එන තැනදී පොටවල් 3ක් විතර එක තැන ටේප් කරලා තමයි අපි කම්බියට ටේප් එක ගන්න. දැන් මෙන්න මේ විදිහට අපි මල් ටික හදාගත්තා. ඒ හදාගත්තු මල් ගොඩක් තමයි මෙතන තියෙන්නේ. අපි දැන් මේක එක කිනිත්තකට එකතු කරන්න යන්නේ. එතකොට ගේජ් එක වැඩි ඝනකම් කම්බියක්, බයින්ඩින් කම්බියක් ගන්න ඕනේ මෙන්න මේ වගේ. අපි මොකද මේක බර වැඩි. බර වැඩි නිසා ටිකක් රැඳෙන කම්බියක් වෙන්න ඕනේ. ඉතින්ලාම මෙන්න මේ වගේ මලක් අපි කෙලින් අතට තියා ගන්නවා. ඊට පස්සේ මේක වටේටම අපි ඉතුරු මල් ටික තියනවා. මෙන්න මේ විදිහට. එකයි අපි පාටින් පාට තියමු. ඔන්න මල් 5ක් තියාගත්තා මේ විදිහට. ඊට පස්සේ අපි මේ වගේම තව වටයක් තියනවා. මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ හදන විදිහ අනුව මල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මගේ තියෙන මල් ප්‍රමාණයම නෙමෙයි ඔයගොල්ලන්ට එන්නේ. සමහර මල් පුංචි වෙන්න පුළුවන්, සමහර මල් ලොකු වෙන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට
ඊළඟට අපි මල් කිනිත්ත හදා ගන්නවා. හදාගෙන බලනවා මෙහෙම ඔයාගේ පැත්ත හරවගෙන මොනවද තියෙන අඩුපාඩු කියලා බලන්න ඕනේ. එතකොට උස තැන් තියෙනවා නම් අපි ඒ ටික පාත් කරන්න ඕනේ. ගොඩාක් උස තැන් තියෙනවා නම් මේ විදිහට පාත් කරලා ගන්න ඕනේ. මල් වැඩි වගේ නම් අයින් කරන්න ඕනේ. ඔන්න දැන් මම මෙන්න මේ විදිහට කිනිත්ත හදාගත්තා. මේකට කම්බිය එකතු කරන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ කම්බියටම මැදට මලක් එකතු කරලා ඒක වටේ මේ ටික එකතු කරන්න. ටේප් කර කර යන්න ඕනේ. මෙතෙන්දි මම මෙන්න මෙහෙම උඩින් කම්බිය දාලා මේ තියෙන මල් වල නටු මැද්දෙන් මෙහෙම හිමීට කම්බිය පල්ලෙහාට ගන්නවා. කම්බිය චුට්ටක් මම උසට තියනවා නැත්තම් ගැලවෙන්න ඉඩ තියෙන නිසා. ඊට පස්සේ මේක ටේප් කරන්න තියෙන්නේ. ගැලවෙන්න තියෙන හොඳට ටේප් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම දැන් මෙතන තියෙන මල් ඔක්කොම මම අතින් අල්ලගෙන ඉන්නේ. එතකොට අපි මේ මල් ටික නටුවට රඳව ගන්න ඕනේ. ඒ නිසා මේ වගේ පොඩි ටේප් කෑල්ලක් අරගෙන ඉස්සෙල්ලාම මේ මල් ටික මෙන්න මෙහෙම රඳව ගන්න එක කරන්නේ. ගැලවෙන්නේ නැති වෙන්න. එතකොට ලේසි රඳව ගත්තා. දැන් නිසියාකාරව ටේප් කරන්න තියෙනවා. කලින් කිව්වා වගේම පටන් ගන්න තැන වට පහක් විතර එක තැන ටේප් කරන්න ඕනේ. ඊට පස්සේ හිමීට පල්ලෙහාට එනවා. ටේප් කරනකොට අදින ගමන් ටේප් කරන්න ඕනේ. පල්ලෙහාටම ටේප් කරලා මේක ඇදලා දාන්න. මෙතෙන්දී තව ශක්තිමත් කරගන්න ඕන නිසා මම මේක තව ටිකක් ටේප් කරනවා. දැන් අපේ මල මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මල් ගොඩක් එකතු වෙලා තනි මලක්. ඊගාවට අපි මේකේ කොළ ටික හදන හැටි බලමු. මම මේ වගේ කොළ ටිකක් හදාගෙන තියෙනවා. මේකෙදී පයිප් ක්ලීන් එකක් අරගෙන මේ විදිහට දෙකට කපලා ගන්නවා. එක කොළයකට පයිප් ක්ලීනර් භාග කොටස් 3යි. මේ භාග කොටස් 3ම මේ විදිහට දෙකට නවා ගන්නවා. නවාගෙන මේ එකක් ඇතුළට ඉතුරු කොටස් දෙක මෙන්න මේ විදිහට දානවා. දාලා මෙහෙම දෙපැත්තට අදින්න. ඇදලා මේක ලං කරලා එක තනි පැත්ත කරකවනවා. කරකවලා ඒක මෙන්න මේ විදිහට අනිත් පැත්තට හරව ගන්නවා. ඊට පස්සේ මේක අපි පිළිවෙලකට මෙහෙම හදා ගන්න ඕනේ. දෙපැත්තෙන්ම බලලා පිළිවෙලකට පොලේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ලං කරලා ඔයාලට ලේසි ක්‍රමයක් මම කියන්නම්. මෙන්න මේ විදිහට මේසෙ උඩින් තියාගන්න. තියාගෙන මෙතන මුදුන මෙන්න මෙහෙම හදන්න. හදලා මේක ලස්සනට මෙන්න මෙහෙම අරන් එන්න. මෙන්න මෙතෙන්ට මෙහෙම අරගෙන ඇවිල්ලා නූලකින් ගැට ගහන්න. මේ විදිහට. දැන් අපි මේකට නටුවක් එකතු කරගන්න ඕනේ. එතෙන්දිත් ඔයාලට ස්ටොකිනට් කම්බි පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දි ලොකු දෙයක් නෑ. ඔයාලට ඕනනම් මේ නටුව කොලේට තියලා අලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම ටේප් කරන්නත් පුළුවන්. අලව ගන්නවා නම් වඩාත් සාර්ථකයි. මම ඉස්සරහට අලවන විදිහ කියලා දෙනවා. දැනට මම මේක නිකන් තියලා ටේප් කරනවා. මෙන්න මේ විදිහට ඇතුලෙන් තියලා ටේප් කරනවා. සාමාන්‍යයෙන් මෙතන නටුවට අඟල් 2ක විතර වගේ පරතර කම්බියක් තිබුණා නම් ඇති. අපි මලට ගත්ත අඟල් 3ක් විතර නටුව. සම්පූර්ණයෙන් ටේප් කරන්න ඕනේ. ඒකට හේතුව අපි මේක තව නටුවකට එකතු කරගන්නවා. ඒ නිසා නටුවේ අග කොටස වැහෙනවා. හරි. අපි මේකත් ප්‍රධාන නටුවකට එකතු කරගන්න යන්නේ මෙන්න මේ වගේ. මේකත් ටිකක් බරින් වැඩි. ඒ නිසා අපි බයින්ඩින් කම්බියක් ගන්න ඕනේ. ඝනකම් බයින්ඩින් කම්බියක් ගන්න ඕනේ. ඉතින්ලාම මුල කොටසට ටේප් එක මෙන්න මේ විදිහට ඔතා ගන්නවා. එකම තැන වට කීපයක් මෙහෙම කරකවනවා.
කරකවලා මේකෙන් එක පෙත්තක් අරගෙන මෙන්න මේ විදිහට මුදුනට තියලා ඒ කොලෙත් එක්ක මේ විදිහට කරකවනවා. ඊගාවට තව කොළ දෙකක් අරගෙන මේ පළවෙනි කොලේට වඩා පහතින් මෙන්න මේ විදිහට තියාගන්නවා. තියාගෙන එක තැන කීප වටක් කරකවලා ආයි මේ විදිහට ටේප් එක ගන්නවා. අපිට පුළුවන් දැන් මෙන්න මේ විදිහට මේ කොලේ මෙහෙම හදා ගන්න. ඊළඟ පෙති දෙකත් අරගෙන අපි ඒ විදිහටම තියා ගන්නවා. දැන් මේක මම පල්ලෙහාට අරගත්ත වැඩි නිසා මෙහෙම කඩලා ආයි මුල ඉඳලා මෙතන ඉඳන් ටේප් කරනවා. එහෙම කරන්න පුළුවන් ගැටලුවක් නෑ. කොළ ටික එකම පැත්තෙන් මම මෙතෙන්දි තියන්නේ. ආයෙම ඉතුරු කොළ දෙකත් මෙන්න මේ විදිහට තියලා ටේප් වුණා මදි වගේ නම් නැවත මුලින් තියලා ටේප් කරන්න. ඔයා ටේප් එක අවසන් කරනකොට කපලා අයින් කරනවට වඩා මේ විදිහට ඇදලා ටේප් එක අවසන් කරන එක වඩා සාර්ථකයි. ඒතකොට ටේප් එක ගැලවෙන්නේ නැහැ. හොඳට කම්බියට හිටිනවා. දැන් මෙන්න මේ විදිහට මම කොලේ හදාගත්තා. මේ වගේ කොළ කීපයක් මම හදාගෙන තිනවා. ඊගාවට මට තව කොලයක් ඕනේ. ඒ කොලේ හදන්නේ මෙන්න මෙහෙමයි. එක කොලයකට තනි පයිප් ක්ලීනර් 4ක් ඕනේ. එතකොට මම ඒක පාට දෙකකින් පාවිච්චි කරනවා. ලා කොළ පාටයි, තද කොළ පාටයි. තද කොළ පාටින් 3යි. ඒ තුන මම මෙන්න මේ විදිහට දෙකට නවා ගන්නවා. ලා කොළ පාට එකත් මම ඒ විදිහටම දෙකට නවා ගන්නවා. අපි අර කලින් කරා වගේම තමයි මේ ලා කොළ පාට පයිප් ක්ලීනර් එක ඇතුළට මම තද කොළ පාට පයිප් ක්ලීනර් තුන මෙන්න මෙහෙම දාගෙන මේ විදිහට ලං කර ගන්නවා. ලා කොළ පාට පයිප් ක්ලීනර් එක මම එකයි වට දෙකක් කරකවනවා. කරකවලා ඒකත් මම මේ පැත්තට හරව ගන්නවා. ඊට පස්සේ මම මේක කලින් ආකාරයටමයි මෙන්න මෙහෙම දෙපැත්තම බලලා ලස්සනට කොලේ හදා ගන්න ඕනේ. මෙන්න මෙහෙම. මෙතෙන්දිත් අපි මෙන්න මේ විදිහට මේසෙ උඩ කොලේ තියාගෙන මේ කොලේ ඇතුලෙන් හිඩස් පේන්න බෑ. හිඩස් පේන්න නැති වෙන ලස්සනට ගන්න ඕනේ. එහෙම ගන්න නම් අපි මේ විදිහට තියා ගන්නවා. තියාගෙන මෙන්න මෙහෙම අල්ලනවා මේ. මෙහෙම ලං කරලා මේ විදිහට කෙලවරට එනකම් අරගන්නවා. අරගෙන ඉවරලා කෙරවලෙන් මෙන්න මෙහෙම අල්ලනවා. දැන් හිඩසක් ආවනේ. හිඩසක් ආවහම ඒ හිඩස ආපු තැන පොඩ්ඩක් බලලා ඒක විතරක් මෙන්න මෙහෙම හදා ගන්නවා. ඔන්න දැන් හිඩසක් නැහැ. මේ වගේ කොළ පත්‍ර හදනකොට අනිවාර්යෙන් මේ පත්‍ර ඇතුලෙන් හිඩස් එන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ. ඊගාවට මෙතන මම අනවශ්‍ය පයිප් ක්ලීනර් කොටස් ටික කපලා අයින් කරනවා. මේ විදිහට දිග අරගත්තා. දිග අරගෙන මෙන්න මෙහෙම කපලා අයින් කරනවා. කතුරෙන් කපන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ මිනි කට අඬුවක් අරගන්න. දැන් මේකටත් අපි නටුවක් එකතු කරන්න ඕනේ. ඒකටත් ස්ටොකිනෙට් කම්බි ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් චුට්ටක් ගේජ් එක වැඩි කම්බියක් අරගන්න මේ වගේ. අරගෙන මේ කම්බිය නම් මෙතෙන්ට තියලා අලවන්න ඕනේ. ගම් රේඛාවක් විදිහට මෙන්න මෙහෙම තියලා මේ විදිහට අලවනවා. ඊට පස්සේ මේක මෙහෙමම චුට්ටක් ඇලවෙන්න තියන්න ඕනේ. මේක ඇලවුණාට පස්සේ අපි මෙතන ටේප් කරලා දාමු. මෙතෙන්දි කම්බිය පේන්නේ නැති වෙන්න ටේප් කරන්න ඕනේ. මෙතන අනවශ්‍ය පයිප් ක්ලීනර් කොටස සහ ගැට ගහපු කොටස වැහෙන්න තමයි ටේප් කරන්නේ. යටටම ටේප් කරන් යන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඉවර කරනවා. හරි. ඔන්න දැන් අපි මම මේකෙන් මේ විදිහට 4ක් හදාගෙන තියෙනවා. ඊගාවට මේකෙන් අපි 7ක් හදාගෙන තියෙනවා. 7ක් 8ක් 10ක් විතර වගේ කැමති ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඒක අපි මේ මල් පෝච්චිය වටේට ගහන්න හදාගත්තේ. ඊට පස්සේ මේකෙන් 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. මෙතනත් ඔයාට කැමති ප්‍රමාණයක් මේ මල් කිනිති ගන්න පුළුවන්. ඕනනම් එකකින් හදන්නත් පුළුවන්. අපි එහෙනම් දැන් මේ ඔක්කොම එකතු කරලා මල් වාස් එක කොහොමද හදන්නේ කියලා බලමු. අද මම මෙන්න මේ වගේ මල් පෝච්චියක් අරගෙන තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ මල් පෝච්චි තමයි මාකට් එක වැඩි. ඩ්‍රයි ෆෝම් එකක් අරන් තියෙනවා. ඩ්‍රයි ෆෝම් එක කපන්න පේපර් කටර් එකක් අරගෙන තියෙනවා. එතකොට මේකෙදි ඩ්‍රයි ෆෝම් එක තට්ටු දෙකක් විදිහට අපිට පාවිච්චි කරන්න වෙනවා. මම මේ පැත්ත හරවලා මෙන්න මේ ප්‍රමාණයට ඩ්‍රයි ෆෝම් එකේ කෑල්ලක් කපා ගන්නවා. මෙන්න මේ විදිහට අලවන්න පුළුවන් වෙන්න ඕනේ. ඊගාවට මේ කොටස මෙන්න මෙතනින් අලවනවා. කොයිම වෙලාවකවත් ඩ්‍රයි ෆෝම් එක මේ මල් පෝච්චියට වඩා උස වෙන්න හොඳ නැහැ. ඒකට කරන්න ක්‍රමයක් තියෙනවා. අඩි රූල තියලා මෙන්න මේ විදිහට අඩි රූල තියලා බලන්න. එතකොට මේ
දැන් මෙතෙන්දී ඩ්‍රයි ෆෝම් එක උසයි. එතකොට මේ මට්ටමින් පල්ලෙහාට ඩ්‍රයි ෆෝම් එක තියෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම පළවෙනි කොටස අලවගෙන ඉමු. මේ කොටස අලවගෙන ඉමු. මේ ඩ්‍රයි ෆෝම් එකේ තියෙන ඩබල් ටේප් එකක්. එතකොට අපි ඩබල් ටේප් එක මෙහෙම ගලවලා අයින් කරගන්න ඕනේ. මේ විදිහට. සමහර අවස්ථාවලදී ඩබල් ටේප් එක ගැලවෙලා කියන්නේ පෝච්චිය හැදුවට පස්සේ ඩබල් ටේප් එක විතරක් මේක ඉතුරු වෙලා ඩ්‍රයි ෆෝම් එක ගැලවිලා යන්න පුළුවන්. අපි ඒ නිසා මෙන්න මේ විදිහට අඩියට ගම් ටිකක් දාගන්නවා වැඩි හොඳට. දාලා අපි මේ කොටස අලවනවා. මේක ඇලවෙනකන් ටිකක් මේ විදිහට තද කරලා අල්ලගෙන ඉන්න ඕනේ. ඔන්න දැන් හරි. අපිට පුළුවන් ඕනනම් මෙන්න මේ කොටස් දෙකට ෆෝම් ෂීට් කෑල්ලක් වගේ දාලා මේ සිදුරු වහ ගන්න. ඒ සිදුරු වහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඩ්‍රයි ෆෝම් එක මේ විදිහට තියලා අලවනවා. අපි බලමු. ඔන්න දැන් ගානට තියෙනවානේ. ඩ්‍රයි ෆෝම් එක මල් පෝච්චියේ මට්ටමට නෑ. අපිට මෙතෙන්දී හිතන්නකො අපි මොකක් හරි බර මල් පෝච්චියක් හදනවා කියලා. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් මෙන්න මේ වටේ හිඩසක් තියෙනවානේ. අන්නේ හිඩසට ගල් දාන්න. ගල් දාලා මේක චුට්ටක් බර කරගන්න පුළුවන් වැටෙනවා. මෙන්න මේ වගේ කොන්ක්‍රීට් ගල්. මේ කොන්ක්‍රීට් ගල් අරගෙන මේ ගලේ මෙන්න මෙහෙම ගම් ගන්නවා. ගම් ගාලා මේක මේ ඇතුළට අතාරිනවා. මේක අපි තාම අලවගෙන නැති නිසා අයින් කරමු. ග්ලූ ගන් එකේ ග්ලූ ස්ටික් එක ඉවර වුණාම මෙන්න මේ විදිහට ග්ලූ ස්ටික් එකක් එකතු කරගන්න පුළුවන්. ග්ලූ ස්ටික් එකක් කපලා භාගයක් මම මෙතන අරන් තියෙනවා. එළවුන් නැත්තම් උඩින් ගම් ටිකක් දාන්න. ඒ වගේම දැන් මම මේ පැත්තට ගල් ගොඩක් දාගත්තා. මේ වටේ බැලන්ස් කරන්න ඕනේ. මේ පැත්තටම එක වගේ ගල් වැටෙන්න ඕනේ. මම ගල් ටික දාලා ඉවරලා වලට අඩිය කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්නම්. ඒ වගේම ගල් ටික අරගෙන ඉද්දි මේ ගල් ටික හොඳට සෝදලා වේලලා ගන්න. දැන් මෙන්න මේ විදිහට අඩිය තියෙන්නේ. මේකේ අඩියට දැන් ගල් ටික හරියට සෙට් වෙලා නේ වගේ කියලා වට හිතෙනවා නම් මෙන්න මෙහෙම උඩින් ගම් ටිකක් වෙනම දාගන්න පුළුවන්. ඊගාවට අපි මේ ඩ්‍රයි ෆෝම් කොටස මෙතන අලව ගන්න යන්නේ. මෙන්න මේ විදිහට තියලා අලව ගන්න. මෙතෙන්දිත් මම ඉස්සෙල්ලාම ගම් ටිකක් දාගන්නවා. ඩ්‍රයි ෆෝම් එක උඩට ගම් දාන්නේ. ගම් දාලා ඩ්‍රයි ෆෝම් එක තියලා අලවමු. ඔන්න එලෙව්වා. මේක දැන් වැටෙන්නේ නැහැ. ගැලවෙන්නේ නැහැ. මෙන්න මෙතන කෙරවලේ පොඩි උසක් තියෙනවා. ඒ නිසා මම චුට්ටක් එතනින් කපලා මෙහෙම අයින් කරනවා. එම කැපුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් බැරි වෙලාවක්වත් ගලක් ගැලවුණොත් කියලා අපි මෙන්න මේ වටේ ඒ කියන්නේ ගල් ටික අපි හයි කරගන්න ඕනේ. ඒකට කරන්නේ අපි මේ වටේ තියෙන ස්පේස් වලට මෙන්න මේ වගේ පොඩි පොඩි ඩ්‍රයි ෆෝම් කොටස් හිර කරනවා. මෙහෙම පොඩි පොඩි කොටස් හිර කරන්න ඕනේ. මෙතෙන්දී මෙන්න මේ වගේ ගම් ටිකක් දාලා අලවන්න කලින් ඉස්සෙල්ලාම දාලා බලන්න ඕනේ අලවන්න පුළුවන්ද කියලා. මේ විදිහට තියලා බලන්න ඕනේ. මේ දෙපැත්තට නම් නැතත් කමක් නැහැ. මොකද ගල් ටික වැහිලා තියෙන්නේ. වට අවශ්‍ය නම් මේ වගේ පොඩි කෑලි දෙක තුනක් දාගන්න පුළුවන්. හැබැයි අලව ගන්න ඕනේ. නිකන් දාන්න එපා. අලව ගන්න ඕනේ. හරි. දැන් අපි උඩ ආවරණය කරන්න යන්නේ. අපි මේක ලස්සනට ආවරණය කරගන්න ඕනේ. මෙතෙන්දී මම පාවිච්චි කරන ෆෙල්ට් ෆැබ්‍රික් කොටසක්. මේ තියෙන ෆෙල්ට්. මම මේ වගේම තව පෝච්චියක් අරගෙන ඒක තියලා ඒකේ ප්‍රමාණයට මේ ෆෙල්ට් කොටස කපා ගන්නවා. ටිකක් වැඩිපුර තියලා කපා ගත්තේ. ඊගාවට අපිට මෙතනදී තව දෙයක් කරන්න පුළුවන්. මේ වගේ කාඩ්බෝඩ් එකක් අරගෙන කාඩ්බෝඩ් එක මේකේ ප්‍රමාණයට කපා ගන්න ඕනේ.
මේ කොටස නම් අපි ඇඳ ගන්න ඕනේ. ඔන්න කපා ගත්තා. ඒක හරි ගානට වෙන්න ඕනේ කියලා එකක් නැහැ. මෙන්න මෙහෙම තියාගන්නයි අපට ඕනේ. එතකොට වැඩිපුර කොයි හරි කොටසක් තියෙනවා නම් අපි ඒක කපලා අයින් කරන්න ඕනේ. මේක අනිවාර්යෙන් පෝච්චිය ඇතුළට යන්න ඕනේ. මේ විදිහට පෝච්චිය ඇතුළට යන්න ඕනේ. හරි. ඊගාවට අපි ෆෙල්ට් කොටස අරගෙන මේකේ අලවනවා. මේ පැත්ත ගන්නත් පුළුවන්. මේ පැත්ත ගන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අයිනෙන්ම එලවෙන්න ඕනේ. ඊගාට මේ ෆෙල්ට් එකේ වැඩිපුර කොටස කපන්න ඕනේ. හරි, මේ විදිහට කැපුවා. දැන් අපේ මල් පෝච්චිය අරගෙන ළමයි මේ වගේ මේ ආවරණය කරා වගේ මේ දෙපැත්තත් ආවරණය වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා අපි මේක ගාන්ට අලව ගන්න ඕනේ. මෙතෙන්දී ඩ්‍රයි ෆෝම් එකේ හරි එහෙම නැත්නම් කාඩ්බෝඩ් එකේ හරි ගම් ගාලා අලව ගන්න තියෙනවා. මේකත් හොඳට තද කරලා අල්ලගෙන ඉන්න ඕනේ ඇලවෙනකන්. ඔන්න හරි. දැන් මේක ගැලවෙන්නේ නැහැ. එතකොට අපි අඩි රූලක් මෙන්න මේ විදිහට තිබ්බහම දැන් මෙතන නම් චූට්ටක් මේක උස වුණා. මෙහෙම අඩි රූලක් තිබ්බහම එහෙම ගානටම පෝච්චි ගානට මේ ෆෙල්ට් කොටස හිටින්න ඕනේ. මෙතනින් උගලන්ට පේන චුට්ටක් ඉස්සුණා. ඒක අපට ඕන නම් මෙතන ඇතුළට ගම් දාලා මේක මෙහෙම තියලා අලවන්න පුළුවන්. මේ විදිහට පේපර් කටර් එක දාලා මේක පොඩ්ඩක් උස්සනවා. මෙහෙම උස්සලා මෙතන ඇතුළට ගම් දානවා. ගම් දාලා මෙන්න මේ විදිහට අලවනවා. එළවෙනකන් අල්ලගෙන ඉන්න ඕනේ. හරි, අපි දැන් මල් ටික එකතු කරන්න යන්නේ. අපිට පුළුවන් මෙන්න මේ වගේ පේපර් ක්විලින් ටූල් එකක් පාවිච්චි කරන්න සිදුරු විද ගන්න. එහෙම නැත්නම් කව කටුව, බෙදුම් කටුව වගේ පාවිච්චි කරන්න පුළුවන් සිදුරු විද ගන්න. මොකද මෙතන අපි සිදුරක් විද ගන්න ඕනේ වෙනම. ඒකට හේතුව තමයි මෙතන ලොකු කාඩ්බෝඩ් එකක් තියෙනවා. දැන් ඇත්තටම මේක ගොඩාක් උස වැඩි. උස වැඩි නිසා මම මේක චුට්ටක් කොට කරගන්නවා. මේ විදිහට කපලා කොට කරගන්නවා. ඊගාවට මෙතන කෙළවරේ තියෙනවා ප්ලාස්ටික් කොටසක්. ඒ නිසා ඒක මම චුට්ටක් මේ විදිහට අයින් කරගන්නවා. එතකොට මට මේක ඇතුළට දාන්න යවන්න ලේසියි. මං හරි මැද වගේ බලලා අපිට උනන් වෙනලම ගන්නත් පුළුවන් හරි මැද. සෙන්ටිමීටර් 17ක් 18ක් තියෙනවා මෙතන කෙළවරින් ඉඳන් මෙතන කෙළවරට. මම මෙන්න මේ විදිහට සිදුරක් හදනවා. මේක අරගත්තා. මෙන්න මේ විදිහට අපි ඔන්න මල එකතු කරා. ඒ වගේම අපි ඉතුරු මල් ටිකත් එකතු කරගන්න ඕනේ. මෙතෙන්දී ඔක්කොම එක සමාන උසවල් වලින් එකතු කරගන්නේ නැහැ. සමහර ඒවා උසයි, සමහර ඒවා දිගින් අඩුයි. ඒ විදිහට එකතු කරගන්න ඕනේ. ඔන්න විදිහට එකතු කරගත්තා. දැන් මේක අපි චුට්ටක් මෙන්න මෙහෙම ලස්සනට හදා ගන්න ඕනේ. මේක එක ළඟ වැඩිනේ. ඒ නිසා මේ විදිහට ඈඩ් කරලා අපිට පුළුවන් ඕනනම් පළවෙනි මල පොඩ්ඩක් උස්සන්න. ඊගාවට අපේ කොළ ටික අපි මෙතෙන්ටයි මෙන්න මේ ටිකට කොළ ටික එකතු කරගමු.
කොළ ටික එකතු කරගත්තා. දැන් මෙතෙන්දී ලස්සනට මේ කොළ ටික අපි හදා ගන්න ඕනේ. මල් වාස් එක චුට්ටක් කොයි පැත්තටද බර වෙලා තියෙන්නේ කියලා බලලා ඔන්න විදිහට මේ විදිහට අපි එකතු කරගත්තා. ඊගාවට අපි මෙන්න මේ කොළ ටික මේ මෙතන වටෙන් නිකන් ගහගෙන යන්න තියෙන්නේ. දැන් මම කොළ 7යිනේ හදාගත්තේ. මෙතන නම් 7ක් මදි වෙනවා. මෙන්න මේ විදිහට වටේටම එන්න ඕනේ මේ කොළ ටික. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි මේ විදිහට උඩට ගන්න නැතුව චුට්ටක් මෙහෙම පල්ලෙහාට එන විදිහට මෙන්න මෙහෙම හරව ගන්න ඕනේ. දැන් මෙතන මට කොළ මදි වුණා. මම මේක කොළ ටික දාලා හදන්නම්. ලස්සනට මේ පැත්තටත් ඔය කොළ ටික එන්න ඕනේ. ඊගාවට මේ හැම එකටම ග්ලූ ස්ටික් එකෙන් ග්ලූ ගන් එකෙන් ගම් චුට්ටක් තියන්න ඕනේ. මේ තියෙන්නේ අපේ අවසාන නිමාව. මේ විදිහට ලස්සනට මල් පෝච්චියක් හදලා බලන්න. මේ තියෙන්නේ අපි හදාගත්තු මල් වාස් එක. එතකොට මේකේ කොළ චුට්ටක් මදි වුණා. ඒ නිසා මම මේ කොළ ටික දාලා ඔයාලට හදලා පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ මල් වාස් එක හැදුනේ. ඕගොල්ලොත් පයිප් ක්ලීනර් වලින් මේ වගේ ලස්සන මල් වාස් එකක් හදලා බලන්න. හදලා පුංචියට බිස්නස් එකක් පටන් ගන්න. හැමෝටම ඔබ ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඉතින් අපි තවත් වීඩියෝ ගණනාවකින් ඉස්සරහට හම්බෙමු. හැමෝටම ආයුබෝවන්.